හැලෝ අයිබෝන්. ඉතින් ඔයාට කොහොමද? ඔන්න ගොඩ කාලෙකට පස්සේ අපි මේ channel එකෙන් tarot reading එකක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම පරිදි no contact partner ගේ ඉදිරි පියවර. එයා මොකක්ද ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නේ කියන දේ තමයි අද අපි reading එකෙන් කතා කරන්නේ. ඉතින් ගොඩක් අයට මේ no contact partner ගැන ගොඩක් ගැටලු තියෙනවා කියලා පේනවා මට සාමාන්‍යයෙන් දිනකට එන කෙටි පණිවිඩ ප්‍රමාණයත් එක්ක. එතකොට මම හිතුවා මේ no contact partner ගැන ඔයාලට මේ channel එකේ reading එකක් අරගෙන එන්න. එයා ඉදිරියට කරන්න හදන්නේ මොකක්ද? එයාගේ ඉදිරි පියවර මොකක්ද කියලා බලන්න. ඉතින් එහෙනම් මේක collective reading එකක් විදිහට තමයි අද ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු මේ reading එක ඔයාට ගොඩක් accurate වෙන්නේ කොයි විදිහටද කියලා. හොඳයි. ඔයා මේ වෙලාවේ රතු පාට, සුදු පාට, කහ පාට, කළු පාට මෙන්න මේ කියන වර්ණයන්ගෙන් මිශ්‍ර ඇඳුමක් හරි එහෙම නැත්නම් මේ කියපු තනි වර්ණයක ඇඳුමක් හරි අඳන් ඉන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයා අලු පාට හෝ දුඹුරු පාට වෝල් ආර්ට් එකක් එහෙම නැත්නම් බිත්ති සැරසිල්ලක් එහෙම නැත්නම් ඒ වගේ වර්ණ වලින් යුක්ත බිත්තියක් බිත්ති සැරසිල්ලක් වගේ දෙයක් මේ වෙලාවේ වගේ ඇහැ ගැටෙනවා නම් මේ රීඩින් එක බලද්දි මේක ඔයාලට බලන්න පුළුවන්. ඒත් එක්කම ඔයාගේ උපන් දිනය විශේෂයෙන්ම දෙවනිදට 6 වෙනිදට 13 වෙනිදට 19 වෙනිදට යදී තියෙනවා නම් ඕනම අවුරුද්දක ඕනම මාසක මේ රීඩින් එක ඔන්නවට බලන්න පුළුවන්. මේක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයාගේ no contact partner ගැන හිතමින් හිටියනම් ඔයා no contact period එකක ඉන්න කෙනෙක් නම් ඔයාගේ partnerව no contact දාලා නම් ඔන්න ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. මේ රීඩින් එක ඔයා කොහොම හරි මොන විදියට හරි අහම්බෙන් හරි දකින්නෙම මේ රීඩින් එක ඔයාට බලන්න වැදගත් ඔයාට ඇකියුරේට් වෙන රීඩින් එකක් නිසා. ඒත් එක්කම ඔයාගේ නම විශේෂයෙන්ම ඉංග්‍රීසි හෝඩියේ D අකුරෙන් H අකුරෙන් ඒත් එක්කම J අකුරෙන් N අකුරෙන් S අකුරෙන් T අකුරෙන් පටන් ගන්නවා නම් ඔයාට මේ රීඩින් එක ගොඩක් ඇකියුරේට් වෙනවා. ඒත් එක්කම ඔයාට මේ වෙලාවේ කුරුල්ලෝ කෑ ගහන හඬක් ඇහෙනවා නම් වාහන ශබ්දයක් ඇහෙනවා නම් ඔයාට මේ රීඩින් එක බලන්න පුළුවන්කම තියෙනවා. මේ රීඩින් එක පොදු රීඩින් එකක් නිසා මේක යම්කිසි වීමේ නොවීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔයගොල්ලෝ දන්නවා අපේ රීඩින්ස් ගොඩාක් දුරට ඇකියුරේට් වෙනවා කියලා. ඉතින් විශේෂයෙන්ම මේ රීඩින් එක ඔයගොල්ලන්ට මේ කියපු hints වලට අනුව ඔයාලට ගැලපෙනවා නම් මං හිතනවා ගොඩක් ඇකියුරේට් වෙයි කියලා. ඒත් එක්කම ඔයාලට පුළුවන් ඔයාගේ ජීවිතයේ ඕනම දෙයක් ගැන ප්‍රයිවට් රීඩින් එකක් අපේ ලබා ගන්න දුරකථන අංකයේ වීඩියෝ එකේ තියෙනවා. WhatsApp හරහා කෝල් ගන්න එපා. මොකද කෝල් මගහැරෙන්න පුළුවන්. මොකද තියෙන වැඩත් එක්ක ඔයාට පුළුවන් WhatsApp හරහා මෙසේජ් එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහෙනම් අපි යන් අපේ රීඩින් එකට. අපි කතා කරන්නේ ඔයාගේ no contact partner ඉදිරියේදී ගන්න තියෙන පියවර. එහෙම නැත්නම් ඉස්සරහට මොනවා කරයිද කියන එක. මෙතනදී මට පෙන්눔 කරන විදියට එයා ගොඩක් වෙලාවට ඔයා ගැන හිතමින් ඉන්නවා කියලා මෙතන පෙන්눔 කරනවා. විශේෂයෙන්ම එයා no contact ගියාට ඔයා ගැන හිතන එක නවත්තලා නැහැ. විශේෂයෙන් එයා තාමත් ඔයා ගැන හිතනවා. ඒ කියන්නේ ඔයාව යට මතක් වෙනවා. එයා දැන් නිකන් හිරවීමක ඉන්නවා වගේ එකක් තමයි පෙන්눔 කරන්නේ. සමහර විට ඔයා නොදුනවත්ව හෝ දැනගෙන ඔයාගේ අතුනුත් වැරදි සිද්ධ වෙලා ඇති. ඒත් එක්කම සමහර විට මේ දේවල් no contact ඉන්න බලපාලත් ඇති. ඒත් එක්කම ඔයාගේ no contact partner ගෙනුත් ඔයාට සමහර විට යම් වැරදි අඩුපාඩු සිද්ධ වෙලා ඇති. ඒත් එක්කම එයාගේ අතින් මොන දේ වුණත් බරපතල වැරද්දක් කරලා එයාම no contact ඉන්න කෙනෙක් වුණත් එයා මේ වෙලාවේ ඔයා ගැන හිතනවා කියන එක තමයි
මෙතන පෙන්වන්නේ. ඒත් එක්කම එයා විශේෂයෙන්ම එයාට ගොඩක් මිස් වෙලා තියෙනවා. ඔයාව ගොඩක් මතක් වෙලා තියෙනවා. ඔයා ගැන හිතනවා. ඒත් එක්කම මෙයා හිතනවා මේ no contact ඉන්න එකෙන් ඔයා එයාගේ පස්සෙන් ඇවිල්ලා කතා බහ කරයි. එහෙම නැත්නම් ඔයා එයාගෙන් සමාව ගනී. එයාගේ අතේ වැරද්දක් තිබුණත් ඔයා ඇවිල්ලා සමාව ගනී. මෙන්න මේ වගේ සිතුවිලි සමුදායක් එයාට තියෙනවා. එයා කොයිම අවස්ථාවකවත් ටිකක් නැමෙන්න කැමති නැති ඊගෝ එක වැඩි චරිතයක්. ටිකක් නාසිස්ටික් ගති ලක්ෂණක් තියෙන්න පුළුවන් මේ කෙනාගේ. මොකද මෙතන the devil කියන කාඩ් එකත් වැටලා තියෙනවා. ගොඩක් වෙලාවට මෙතනදී මේ toxic relationship එකක් පෙන්නුම් කරන්නත් පුළුවන් මෙතෙන්දී. ඒත් එක්කම මෙතන මේ sexual පැත්තට ටිකක් බරයි, මේ රාගික හැඟීම් තියෙන කෙනෙක් කියලාත් කියන්න පුළුවන්. නමුත් මේකට අදාළ කරගෙන බලනකොට මේ කෙනාගේ පොඩි toxic ගති ලක්ෂණයක් තියෙන්න පුළුවන් කියලා තමයි මෙතෙන්දී පෙන්නුම් කරන්නේ. ඒත් එක්කම මෙයාට වැඩි වගකීම් දරන්න බැරි පුද්ගලයෙක්. මෙයා ගොඩක් වෙලාවට අර එවෙලට තියෙන දේ එවෙලට විසඳ ගන්න මිසක් ඉදිරිය ගැන හිතලා ලොකු තීරණවලට යන්න කැමති නැති පුද්ගලයෙක්. ඊගෝ එක වැඩි කෙනෙක්, නම්‍යශීලී නැහැ, කාටවත් නැමෙන්නේ නැහැ. ඉතින් මෙයා ඊගාවට ගන්න පියවර ගැන බැලුවහම විශේෂයෙන්ම මෙයා කාලයක් යනකම් මේ විදිහට සද්ද නැතුව ඉඳීවි. ඒ කියන්නේ මෙයා තාම මට පෙන්වන්නේ නැහැ වෙන රිලේෂන්ෂිප් එකකට ස්ථීර රිලේෂන්ෂිප් එකකට යයි කියලා. මොකද මට මෙතනදී එයාගේ යම්කිසි වෙනස්කමක් ඉස්සරහට වෙන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. හැබැයි මෙයා 100% ස්ථීර සම්බන්ධතාවයකට යයි කියලා මෙතෙන්දි පෙන්වුම් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද සමහර විට කට්ටියත් එක්ක කතා බහ කරන්න පුළුවන්, chat කරන්න පුළුවන්, පොඩ්ඩක් අදහස් මාරු කරගන්න පුළුවන්, සමාජ මාධ්‍ය හරහා එයාගේ පාළුව තනිකම මකා ගන්න මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. හැබැයි තාම මට පේන්නේ නැහැ මෙයා ස්ථීර සම්බන්ධයක් ඇති කර ගන්නවා කියන එක. මොකද එයාගේ පාළුව තනිකම මකා ගන්න ඔයත් නැති හින්දා යම්කිසි ආකාරයකින් සම්බන්ධතා කෙටි දේවල් ඇති කර ගන්න පුළුවන්. හැබැයි ඒවා ස්ථීර දේවල් නම් නෙවෙයි. බොහෝ විට මෙයාට ලොකු තනිකමක් පාළුවක් තියෙනවා දැනට. ඔයත් එක්ක කාලයක් ඉඳලා ඊට පස්සේ දැන් no contact ගිහින් ඉන්න කෙනෙක් නිසා මෙයාට අර ලොකු පාළුවක්, තනිකමක්, ලොකු හිස් බවක් එයාගේ ජීවිතේ දැනෙනවා කියන එක මෙතන පෙන්නුම් කරනවා. ඒත් එක්කම මෙයා හුදකලාවේ ඉන්නවා කියන එකත් පෙන්නුම් කරනවා. ඒත් එක්කම මෙයාගේ ඉදිරි පියවර ගැන තව දෙයක් කියන්න තියෙනවා. විශේෂයෙන්ම මෙයා කාගෙන් හරි, හිත මිත්‍රයෙක්ගෙන් හරි, වැඩිහිටියෙක්ගෙන් හරි ඔය දෙන්නගේ සම්බන්ධතාවය දන්න පුද්ගලයෙක්ගෙන් ඩිරෙක්ට් නෙවෙයි, ඒ කියන්නේ කෙලින්ම නෙවෙයි, නමුත් වක්‍රාකාරව යම්කිසි උදව්වක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඔයාව නැවත සම්බන්ධ කරගන්න. සමහර විට ඔයාව කොහෙට හරි ගෙන්නන්න, එහෙම නැත්නම් ඔයාව ඒ යාළුවා හරහා නිකන් අහම්බෙන් හම්බුණා වගේ දෙයක් සිද්ධ වෙන්න, එහෙම නැත්නම් මොකක් හරි මේ යාළුවෙක්ගේ මාර්ගයෙන් හරි, වැඩිහිටියෙකුගේ මාර්ගයෙන් හරි මේ කෙනා නැවත ඔයාව කන්ටැක්ට් කරන්න උත්සාහ කරන්න පුළුවන් කමක් තියෙනවා. නමුත් මෙයා කොයිම අවස්ථාවකවත් කෙලින්ම ඒ දේ කරන්නේ නැහැ. මෙයා කාලය අරගෙන, ඒත් එක්කම මෙයා තව මාස 2-3 වගේ එහෙම අරගෙන, එහෙම නැත්නම් යාළුවෙක්ගේ මාර්ගෙන් එයා ගැන හොයලා බලන්න, එහෙම නැත්නම් ඔයාට ඔයාව කන්ටැක්ට් කරගන්න උත්සාහ කරන්න, එහෙම බලන්න ඉඩක් තියෙනවා. නමුත් අපිට ඒක 100%ක්ම මෙතනදී කියන්න බෑ. මේක පොදු රීඩින් එකක් නිසා එහෙම වීමේ සම්භාවිතාවක් බොහෝ විට තියෙන්න පුළුවන්. ඒත් එක්කම මෙතෙන්දී ඔයාට කියන්න ඕන, දැන් මෙයාට සමහර අවස්ථාවලදී ඔයාව මතක් වුණාට අර ඔයා නැතුව සම්පූර්ණම ඉන්න බැහැ කියලා එකක් නැහැ. එයාගේ දැඩි තීරණය සහ එයාගේ අර ඊගෝ එක වැඩිකම නිසා එයාට අර
ඕන තරම් කාලයක් සයිලන්ට් ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඔයා මෙයත් එක්ක සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා නම් ඔයාට හොඳටම තේරෙන්න ඇති. සමහර අවස්ථාවලදී ඔය දෙන්නා තරහ වුණත් රණ්ඩු වුණත් ගොඩක් වෙලාවට ඔයාගේ පැත්තෙන් තමයි නැවත කතා කිරීමක් ඇති වෙන්නේ. එහෙම නැත්නම් මෙයා ගොඩක් වෙලාවට ඔයාට සයිලන්ට් ට්‍රීට්මන්ට් වගේ දෙන කෙනෙක් වෙන්න පුළුවන්. දවස් ගණන් කතා නොකර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. සුළු වැරද්දට පවා. ඉතින් මේ විස්තර ටික තමයි ඔයාට කියන්න තියෙන්නේ. එහෙනම් අදට අපි සමුගන්නවා. මම හිතනවා මේ රීඩින් එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. එහෙමනම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා දැනටමත් සබ්ස්ක්‍රයිබ් කරපු කෙනෙක් නම් අපිට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ප්‍රයිවට් රීඩින් ගන්න ඕන කට්ටිය අපේ දුරකථන අංකයට මෙසේජ් එකක් දාන්න WhatsApp හරහා විස්තර දෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි අද සමුගන්නවා මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. සුබ දවසක්.